ඔහු ඇමරිකානු ජාතික නව නිපැයුම් ශිල්පියෙකි. ලොව පළමු බෝල් පොයින්ට් පෑන නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටයි. ඔහු නමින් ජෝන් ජේකබ් ලවුඩ්. වර්ෂ 1844 නොවැම්බර් මාස 2 වන දින ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ උපත ලද ජෝන් ජේ ලවුඩ් වෙමුවත් උසස් පාසලේ මූලික අධ්‍යාපනය හැදෑරීම සඳහා හාවර්ඩ් විද්‍යාලයට ඇතුළු වෙනවා. වර්ෂ 1866 දී ඔහු නීතිය සඳහා උපාධියක් හිමි කර ගන්නවා. මුල් යුගයේ වැඩිපුර අධ්‍යාපනය සඳහා නීතිය තෝරාගත් පසුව ජෝන් ලවුඩ්ට සිය පියා සමග තුළ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට සිද්ධ වෙනවා. මීට අමතරව දේවස්ථානවල කටයුතු වලටත් ප්‍රාදේශීය සංවිධාන වලටත් සංස්කෘතික කටයුතු වලට වගේම ස්වේච්ඡාවෙන් නිරත වූ කැපීපෙනෙන පුද්ගලයෙක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1888 ඔක්තෝබර් 30 වන දින ලොව පළමු බෝල් පොයින්ට් පෑන නිර්මාණය කිරීමට ලවුඩ් සමත් වුණා. ඔහු ඒ නිර්මාණය කරන ලද ලෙදර් මාධ්‍ය පහසුවෙන් හැසිරවිය හැකි පෑනක අවශ්‍යතාවයක් වූ නිසා. ඔහුට ඒ නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය හිමි වුණත් මෙම නිර්මාණය වාණිජ්‍යමය වශයෙන් සාර්ථක නිර්මාණයක් වුණේ නැහැ. ඒ නිසා ඔහුගේ පේටන්ට් බලපත්‍රය අවලංගු වෙනවා. එසේ වුණත් වර්ෂ 1938 නැවතත් බෝල් පොයින්ට් පෑනට පේටන්ට් බලපත්‍රයක් හිමි වෙනවා. එය ලැස්ලෝ බිරෝ නම් හංගේරියානු ජාතික නව නිපැයුම් කරුවෙකුගේ නිර්මාණයකට හිමි වේ. මෙලෙස නැවත වරක් බෝල් පොයින්ට් පෑනකට පේටන්ට් බලපත්‍රය හිමි වන්නේ ලවුඩ්ගේ මරණයෙන් වසර 22ක් ගත වීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්. වර්ෂ 1916 ඔක්තෝබර් මාස 10 වන දින ජෝන් ජේ ලවුඩ් මෙලොවින් සමුගත්තා. ඔහුට ඔහුගේ නිර්මාණය සඳහා වූ පේටන්ට් අයිතිය අහිමිව ගියා. ලොව පළමු බෝල් පොයින්ට් පෑන නිපදවා ගැනීමේ ගෞරවය අදටත් හිමිවන්නේ ජෝන් ජේ ලවුඩ්ට.